මේ ඉන්නේ පූසෙක් පූසෙක් පිට මේ පුස්කාන්තාව මෙයාගේ විශේෂත්වය තමයි මෙයා සිගරට් බොනවා. ඒක නෝමල් සිගරට් බීමන්නේ මේ ජස්ට් ඉස්සේ වගේ සිගරට් බොනවා. මේක තමයි දී චේන් ස්මෝකර් කැට්. ඉතින් මේ කතාව ඇතුළේදී වෙන්නේ පූසෝ පිරිසක් පූසෝ කියන්නේ කාන්තා පූසෝ පිරිසක් එක එක මද්‍රව්‍ය වලට හැබැයි වෙලා තියෙන කතාවක්. එක්කෙනෙක් ඇල්කොහොලික් වලට අනිත් එක්කෙනා සිගරට් වලට අනිත් එක්කෙනෙක් ඩ්‍රග්ස් වලට එක එක ජාතිය අමුතු කතා ගොඩක් තියෙන කතාවක් තමයි මේ The Chainsmokers Cat කියන්නේ. ඉතින් මේක මේ අවුරුද්දේ ඇවිල්ලා තියෙන වියර්ඩ්ම ජාති ඇනිමේ එකක්. අන්න ඒ වගේම මේකේ ගොඩක් ෆෑන් සර්විස් සීන් තියෙනවා. මේ yes ගොඩක් ෆෑන් සර්විස් සීන් තියෙනවා. so ෆෑන් සර්විස් සීන් තියෙන කට්ටිය බලන්න කැමති නම් බලන්න. අනිවාර්යයෙන්ම බලන්න. and මමත් බලනවා not for the fan service scene, for the memes. මේක ඇත්තටම ආතල් memes ගොඩක් තියෙනවා. ඒ වගේම මේක ගොඩක් රෙෆරන්ස් තියෙනවා එක එක movies වලට අදාළ. උදාහරණයක් විදිහට Wednesday and මම මේ කතාව ඇතුළත දාන්නම් ඒ රෙෆරන්ස් ටික. මෙන්න මේ වගේ ගොඩාක් රෙෆරන්ස් තියෙනවා. and ඒ වගේම විශේෂ දෙයක් තමයි මේක ඔයගොල්ලන්ට YouTube එකෙන් බලන්නත් පුළුවන්. මම දන්නේ නැහැ කොච්චර දවසකට ඒක තියෙයිද කියලා. හැබැයි ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනා නම් ජීවිතේට මොකක් හරි ගන්න දෙයක් නැත්නම් රොමෑන්ස් දෙයක්, ඇඩ්වෙන්චර් දෙයක් නෑ, ඔයගොල්ලන්ට මේ ඇනිමේ එක හරියන්නේ නෑ. මේ ඇනිමේ එක හරියන්නේ ෆෑන් සර්විස් කට්ටියටයි, ෆනි දේවල් බලාපොරොත්තු වෙන අයටයි. so එහෙනම් අතර වෙනතරින් වීඩියෝ එක නවත්තනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කමෙන්ට් ෂෙයා කරන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. see ya.